ඔන්න යාළුවනේ අලුත් අවුරුදු දවස කියලා නෑ අද මගේ හොඳම මිතුරෙක් කතා කරලා කිව්වා එයාගේ ගෙස්ලා දෙන්නෙක් එනවා. එයාට පොඩි ගිෆ්ට් එකක් දෙන්න ඕන කියලා මගේ මග් එකක් තමයි ඉල්ලුවේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ආර්ට් වර්ක් එක හදලා එව්වා මේක ඕකේ වුණා. ඉතින් අපි print out එකක් ගත්තා ඒකේ. මේක තමයි ගත්ත print out එක. මේ තියෙන්නේ print out එක. ඉතින් මෙන්න මේ වයිට් මග් එක තමයි අපි print කරන්න දැන් සූදානම් වෙලා ඉන්නේ. මේ මග් එකේ මේකට ලස්සන පෙට්ටියකුත් එනවා. තියෙන මේ පෙට්ටිය රයිට්. ඉතින් බලමු මේ මග් එක කොහොමද අපි print out එක දැන් ගන්න කියලා. මැෂින් එක හීට් වෙන්න දාලා තියෙන්නේ. අපි දැන් බලමු මේ මග් එක අලව ගන්න. තියෙන මග් එක රයිට්. මම මේක මෙහෙම දාන්නම් පොඩ්ඩක්. දාමු. රයිට්. තියෙන්නේ. හරි. දැන් මේක අපි කපාගෙන මේ තියෙන මේ print out එක මේක අපි එහෙම ලස්සනට මේක තියලා අලව ගන්න ඕනේ. රයිට්. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ආර්ට් වර්ක් එකකින් ලස්සන ෆොටෝ ටිකක් දාලා මග් එක print කරගන්න. අපි නුවරස් print art හරි. මේක මේ heat tapes වලින් හොඳට අලව ගන්න ඕනේ. හොඳට අලව ගන්න ඕනේ. තියෙන්නේ. දැන් හොඳට ඇලෙවා මේ. හොඳට අලලා තියෙනවා රයිට්. මේක මෙතනින් තියමුකෝ. දැන් එතකොට අනිත් එකත් ඒ විදිහටම අලව ගන්න ඕන. මේ තියෙන අනිත් එක. මේකත් ඒ විදිහටම අලව ගන්න ඕන. රයිට්. මේ තියෙන අනිත් එක. රයිට්. ඒකත් අපි අර විදිහටම ලස්සනට එහෙම තියලා අලව ගන්න නේ. මේක දෙපැත්ත බැලන්ස් කරලා අලව ගන්න ඕනේ නැත්නම් print එක ඇද වෙනවනේ. right. මේ තියෙන heat tapes එකෙන් තමයි අලවන්නේ. උඩට අලව ගන්න ඕන. නැත්නම් මේක හරියට press වෙන්නේ නැහැ. stop එක අද වහලා තිබුණේ. ඉතින් අපේ ප්‍රේමලාල් සර් තමයි මට කතා කරේ. එයාගේ ගෙස්ලා දෙන්නෙක්ට දෙන්න ඕන කියලා හෙට උදේ වෙනකොට ගන්න. ඉතින් ඔන්න දැන් හරි. මග් දෙක හරි. දෙකම හරි. උඩට අලවලා තියෙන්නේ නම් මම මේක print කරන එනකන් ඔහම නැවතිලා ඉන්න. මැෂින් එකට දාලා තියෙන්නේ මේක විනාඩි 4ක් යන ඔන්න දැන් මැෂින් එක ඉන්ඩිකේට් කරනවා මේක print වෙලා ඉවරයි කියලා. right. දැන් අපි මේක ගලවමු.
චූටි වෙලාවක් දාමු. හරි. ඔන්න දැන් මක් දෙකම print කරගෙන ආවා. පොඩ්ඩක් මේක නම් රස්නේ වැඩි. මේක නම් චුට්ටක් නිවුණා කලින් ගහපු එක. පොඩ්ඩක් අපි ගලවලා බලමු. හරියට print වෙලා තියෙනවද කියලා. right. බලන්න. තියෙන්නේ ලස්සනද නේද? right. ලස්සනට තියෙනවා. right. ඔන්න මේ ගෙස්ලා දෙන්නගේ තමයි තියෙන්නේ. right. තියන්න. එකත් අපි ගලවලා බලමු. right. එකත් right. හරි. දැන් ඉතින් මේක පොලිතින් කාර් එක දාලා මේකේ දාලා ගහලා right මේකට හරි. දැන් මේ ආකාරයට බොක්ස් එකක් දාලා අපිට කස්ටමර්ට දෙන්න පුළුවන්.